ඔයාලා වලස් මස් කාලා තියෙනවද? ඉතින් කොහොමද කට්ටියට අද පොඩි ඉන්ට්‍රස්ට් නිවුස් එකක් කවුන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ජපානයේ ඉන්න හැමෝම දන්න මේ ටිකේ වලස්සුන්ගෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්න ගැන. මේ අවුරුද්දේ ගොඩක් ඒ ප්‍රශ්න වැඩි. මොකද කැලෑවේ ඉන්න වලස්සු උන්ට කෑම නැතුව දැන් ගම්වල කඩා වැදිලා තියෙනවා. ඉතින් සමහර මිනිස්සු ජීවිතත් නැති වෙලා තියෙනවා. මේ වසරේ මේ වෙනකොට 13 දෙනෙක් නැති වෙලා තියෙනවා මේ වලස්සුන්ගේ පැමිණීමත් එක්ක. ඉතින් අද ඒ සම්බන්ධ කතා බහකදී ඒකට සහභාගී වුණ හිටපු අගමැති ජපාන ඉසිබසන් එයා අපු වෙලා එයාට ටෙස්ට් කරන්න දීලා තියෙනවා මේ වලස් මස්නි හදපු කෑමෙක්. ඉතින් මේක මෙයා කාලා කියන මේක උරු මස් වලටත් වඩා රසයි කියලා අපි නම් දන්නේ අපි කාලා නැති නිසා ඒක කාපු කවුරු හරි ඉන්නවනම් මේ කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. ඉතින් මෙන්න මේ කාරණා විදිහට ඉවතේ කියන එකේ අකිසා කියන එකේ අවුමොරි කියන එක යමගත කියන එක මෙන්න මේ වගේ පැතිවල අපේ කට්ටිය එහෙම ඉන්නවනම් පොඩ්ඩක් පරිස්සමෙන් මොකද මේක එන්න වැඩි වෙලා තියෙනවා මේ වලසුන්ගේ පැමිණීම. ඉතින් මේ සමහර තැන්වල මේගොල්ලෝ හඳුනාලා තියෙනවා ස්ප්‍රේ එකක්. මේ ස්ප්‍රේ එක ස්ප්‍රේ ළඟ තියාගන්න කියලා ඒ වගේ පැත්තල ඉන්න කට්ටියට ඉතින් මේ ස්ප්‍රේ එකෙත් ෆේක් එකක් තියෙනවලු මාකට් එකේ පරිස්සමෙන් ඒ කට්ටිය පාවිච්චි කරනවා නම් ගන්නවා නම් එහෙම මේගොල්ලන් ගොඩාක් ළමයින්ට පාවිච්චි කරන්න තමයි දීලා ඉස්කෝලේ යන ළමයින්ට එහෙම ඒගොල්ලෝ බෑග් එක ගෙල්ලා යන්න කියලා විශ්යකදී ඒක පාවිච්චි කරන්න වැඩේ කියන්නේ ඒකෙත් ෆේක් එකක් තියෙනවා. ඉතින් කවුරු හරි වැරදිලා ඒක ගත්තොත් එහෙම මේ බය නැතුව වලහට ස්ප්‍රේ කරලා වලහට ඒක වැඩ කරේ නැත්තම් එතනම ඉවරයි. ඉතින් ඒ නිසා මේ වගේ දේවලුත් තියෙනවා මේ ජපානයේ හැමදේම ඔරිජිනල් නෙමෙයි. ඒ නිසා හැමෝම පරිස්සම් වෙන්න විශේෂයෙන් අර වගේ පැතිවල ඉන්න කට්ටිය පාරේ යනකොට එම හරි පරිස්සමෙන් වාහන වලත් කඩා පනිනවා. ඒ නිසා හැමෝම පරිස්සම් වෙලා ඉන්න මේ වලසුන්ගෙන්. එහෙනම් හැමෝටම ජය වේවා.